හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ඔන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද ඉතින් සුදු මහත්තයාට රසම රස කෑම එකක් හදලා දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද ඉතින් සුදු මහත්තයාට හදලා දෙන්න යන්නේ ඉඳිආප්පු කොත්තුවක්. එන්නකෝ ඉතින් සුදු මහත්තයාගේ කෑම එක මම කොහොමද හදාගන්නේ කියලා බලන්න. මුලින්ම හොඳට හොදගත්ත පෑන් එකක් ලිපේ තියා ගන්නවා. ඒක හොඳට රත් වීගෙන එද්දී බටර් ටිකක් එකතු කර ගන්නවා. බටර් ටික හොඳට රත් වීගෙන එද්දී මම ඒකට චූටියට කපාගත්තු සුදු ලුණු ටිකකුයි රතු ලුණු ටිකකුයි එකතු කර ගන්නවා. ඒ ටිකත් එකතු කරලා හොඳට සුවඳ එනකන් ඒ ටික තෙම්පරාදු කර ගන්නවා. ඊට පස්සේ ඒකට චූටියට ග්‍රේට් කරගත්තු කැරට් ටිකක් දා ගන්නවා. ඔන්න ඉතින් මාස 8ක් 9ක් තියෙන බබාලට නම් චූටියට ග්‍රේට් කරගත්තු කැරට් ටිකක් එකතු කරාට කමක් නෑ. එයාලගේ ඉතින් දැන් දත් වෙන නිසා වීදුරු මස් එහෙම ටික ටික හයිය වෙලානේ තියෙන්නේ. ඒ ටික ඔක්කොම තෙම්පරාදු වුණාට පස්සේ ඒකට මම බිත්තරයක් එකතු කර ගන්නවා. බිත්තරෙත් හොඳට තෙම්පරාදු කරගෙන එකතු කරගන්නේ ඉඳිආප්ප. මම නම් ඉඳිආප්ප 2ක් විතර තමයි මේ එකතු කරගත්තේ. ඊට පස්සේ ඒකට පොල් කිරි ටිකක් එකතු කර ගන්නවා. පොල් කිරි එකතු කරගන්නේ තාම එයාලට ඉඳිආප්ප නිකම්ම ගිලින්න අමාරුයිනේ. එයාලට හිර වෙනවා වගේ. ඒක නිසා තෙත ගතියක් එන්න මම පොල් කිරි චුට්ටක් එකතු කර ගන්නවා. ඒකට කහ කුඩු චුට්ටකුයි තුන පහ කුඩු ටිකකුයි දාලා ලුණු චූට්ටක් එකතු කර ගන්නවා. අවුරුද්දට අලු ළමයින්ට ලුණු දෙන්න එපා කියලා තියෙන්නේ. ඔයාලගේ කැමැත්ත අනුව ලුණු දෙන එක තීරණය කරන්න. මම නම් ලුණු චූට්ටක් එකතු කරගත්තා. අන්තිමේට ඒ ටික ඔක්කොම කලවම් කරන් ඉවර වෙලා මම මේ දාගත්තේ ලුණු විල කොළ ටිකක්. ඒ ටිකත් හොඳට දාලා ඔන්න ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ලොකුම ලොකු යුද්ධයකට. ඒ තමයි ඉතින් හදාගත්ත කෑම ටික කොහොම හරි කවා ගන්න ඕනෙනේ. දැන් ඉතින් ඒ යුද්ධේ පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි ආයෙත් ඉතින් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා ඔක්කොටම බුදු සරණයි.